කරන්නේ මිනි කැප්ෂන් vs මිනි කැප්ෂන් XP. මේනි ජනප්‍රිය YouTube කෙනෙක් මේ මිනි කැප්ෂන් මේ වුණට සබ්ස්ක්‍රයිබ් 50000ක ආසන්නව ඉන්නවා. එතකොට මිනි කැප්ෂන් එකට තවත් channel එකක් තියෙනවා මිනි කැප්ෂන් XP කියලා. ඒ channel එක මේ වෙනකොට 2,50,000කට බොහොම ආසන්නයි. ඒකින්ද අපි මිනි කැප්ෂන් වෙනුවෙන් කවුරුත් නොකරු වැඩක් කරන්න හදන්නේ. මිනි කැප්ෂන් මිස්ටර් බීස් වෙනුවෙන් ලොකු play button එකක් ඇතුව. මම ඒ හින්දා මිනි කැප්ෂන් වෙනුවෙන් channel දෙකටම හරියන්නේ මිනි කැප්ෂන් වෙනුවෙන් challenge තාලයක් තියෙනවා. හදන්න යන්නේ හැබැයි නිකන් නෙමෙයි ටීම් දෙකකට බෙදලා ටයිම් එකක් දෙනවා. ඒ ටයිම් එක ඇතුළේ සරුන් වල හදන ටීම් එකට රුපියල් 10,000ක් හම්බ වෙනවා. Oh my god! අපිට ටීම් දෙකක් ඉන්නවා. මේ පැත්තෙන් ආදිත්‍යගේ ටීම් එකක් ඉන්නවා. මේ පැත්තෙන් රුතුරුගේ ටීම් එකක් ඉන්නවා. එතකොට අපි මෙයාලා දෙන්නට විනාඩි 45ක් දෙනවා. විනාඩි 45 ඇතුළත සරුන් වල හදන්න ඕනේ. හදුවාම රුපියල් 10,000ක් හම්බ වෙනවා. මේ දෙන්නගේම සහායට සඳුරු ඉන්නවා. හදාගන්නේ මම හරි එහෙනම් අපි දැන් ඔයාලට විනාඩි 45 දැන් ටයිම් එක මේව කරනවා. එතකොට ඔයාලට මම බඩු ඔක්කොම දීලා තියෙනවා. මෙතනින් අපි යාට පැතුරක් කියලා දීලා තියෙනවා. නූල් බෝල් 2යි, ගම් 2යි, සෙලෝ ටේප්, කතුරු, මේ කූරු, ඕල් දෙකර දෙපැත්තට තියෙන ඔක්කොම කූරු, ඔක්කොම දේවල් දීලා තියෙනවා. මෙයාට හදන්න තමයි තියෙන්නේ. ඒකල මේ පැත්තේ කැමරාවෙන් ඔක්කොම රෙකෝඩ් වෙනවා. මෙයාට කිසිම හොර වැඩක් කරන්න බෑ. ඔක්කොම හරි. A few moments later. ටයිම් එක දෙම දෙන්න හදන්නේ. මේ තියෙන වොච් එක. මේ වොච් එකේ විනාඩියක් කර ඔයාලට අපි පෙන්නන්නම්. දැන් බලන්න මෙයාලා වුණ දැන් ටයිම් ස්ටාර්ට් now. මේ පැත්තේ කැම් එකෙන් ඔක්කොම රෙකෝඩ් වෙනවා. මෙයාලට කිසිම වැඩක් හොර වැඩක් කරන්න බෑ. මේ පැත්තේ කැම් එකෙන් ඔක්කොම රෙකෝඩ් වෙනවා. මෙයාලට තියෙන්නේ සවුන්ඩ් වල දෙයක් හදන්න තමයි තියෙන්නේ. අපි ගිහිල්ලා මෙයාලට දෙන මිනි කැප්ෂන් ගේ පෝස්ටර් දෙකයි අකුරු ටිකයි අරන් එමු. ගයිස් මෙයාලා දැන් වැඩ පටන් ගන්න ඉවරයි. ගොඩක් දැන් සාමාන්‍යයෙන් විනාඩියක් වගේ ගිහින් තියෙනවා. මිනි කැප්ෂන් XP එකේ channel එක කවුද තෝරගන්නේ? මම මේක වාගේ කර. මේ ටික ඔයාලා අලවන්න ලස්සනට. සඳුරු ගන්න. ඔව්. අපි අනිත් එක අරන් එමු. හරි අපි දැන් මේ මිනි කැප්ෂන් ගේ channel එකේ එක අනිත් තරුන් ගලයට දෙන්න හදන්නේ. මිනි කැප්ෂන් ගේ මේවා ටික ඔයා ගන්න. අලවන්න දැන් එතකොට වෙලාව ගිහින් තියෙනවා විනාඩි 2ක් ගිහින් තියෙනවා. තව විනාඩි 2යි ගිහින් තියෙන්නේ. මෙයාලට තව විනාඩි 43ක් තියෙනවා හදන්න. අපි බලමු. මේ අවස්ථාවේදී රුසුරු තමයි ඉදිරියෙම ඉන්නවා. රුසුරු සැකිල්ල දැන් සැකිල්ල හදලා ඉවර ළඟයි. තාම මෙයා මැදපුරේ තමයි තාම ඉන්නේ. තාම විනාඩි 3යි දැන් විනාඩි 4ක් ගිහින් තියෙනවා. තව විනාඩි 31ක්. විනාඩි 41ක් තියෙනවා. මේ අවස්ථාවේදී දෙන්නම එකම වැඩේ තමයි කරගෙන දෙන්නම මැද බඳිනවා. කවුරුත් දිනයිද දන්නේ නැහැ. දැන් වෙලාව 6යි. අපතර විනාඩි 6ක් ගිහින් තියෙනවා. තව ගොඩක් වෙලා තියෙනවා. කවුද ගන්නෙ? 10,000. මම පුළුවන් වෙයිද ගන්න? ඔයා කියන්නේ මොකද්ද? ඔයාලා පුළුවන් වෙයිද ගන්න? මන් දන්නේ නැහැ දෙන්නගේ එක්කෙනෙක් තමයි. ඔයා කියන්නේ ඔයාලා පුළුවන් වෙයිද ගන්න? මම තමයි ගන්නේ. ෂුවර්ද? ඌ නෙවෙයි මං ගන්න. හා. මේ මොන සිත් අපි දෙන්නම එක මේකේ තමයි ඉන්නේ. මරයනම් දැන් බඳින්න පටන් ගෙන ඉවරයි. සඳරු තුම්පට දාපන් ලක්කාලා. ඩයි. වාසිය තියෙනවනේ. අනේ ඉක්මනට බෑනේ බං. ඉක්මනට අයියෝ ගාන විනාඩි 7ක් ගිහින් ඉවරයි. මේ පැත්තේ ඔක්කොම රෙකෝඩ් වෙනවා. දන්නවනේ කිසිම හොර වැඩක් කරන්න බෑ. සූස්මිත බලන්න. මොනයි කියලා බලන්නේ? සූස්මිත කියන්නේ මොනවද? ආදිත්‍ය දෙවර අය ගෞඩින් මට ආයෝනේ මට කියෝනේ උඹට ආයේ ඒක තමයි. එතන 10ක් තියෙනවා. ආය ඇත්තටම 10ක් තියෙනවා ආය. ආයේ තින් දින එක්කනට වාසිනේ. උඹට කොහොමද ආදින උඹට කොහොමද දෙනවනේ? ඔය ඔසලි මේ මොන හොර සල්ලිද මේ ඇත්ත යකෝ මේ බලපන්. බලපන් මේ ඔසලි වල බලා ගන්න. තුම්පට දුරුසිරු. තුම්පට දඩෝ හැම වෙලම මට තුම්පට දාලා තිබ්බා. මේ අවස්ථාවේදී තව දැන් 10 විනාඩි 10ක් ගිහින් ඉවරයි. හරිද? දැන් විනාඩි 10ක් ළඟයි. පාරි 10යි. බෑ. තව විනාඩි 30. ඉක්මනට තව පොඩි වෙලා දින අලවන්නත් තියෙනවා. හම්බොඩ්ඩක් මිනිකස්.
විනාඩි 35ක් තියෙනවා 35යි 34යි ඉක්මනට කරපල්ලා මේ වෙලාව නම් ඉදිරියෙන් මේ රුසිරු කොහොම කරත් හඳුරට 5000යි නේ වෙලාවේදී ආදිත්‍ය ඉදිරියෙන් ඉන්නවා ඵලයන් කොහාට ආදිත්‍ය ඉදිරියෙන් ඉන්නවා ආඩු ඉනංගෝ එතකොට මේ අවස්ථාවේදී රුසිරු තාම එක දැන් මේ බුරුවත් පොරාද නම ආඩු ඉනංගෝ ඊට කරනවා දෙමු උඩ ආපල් අපිට දෙක දෙන්න අනිත් දාග ගන්න කොහොමද අයිටම් එක මරු නේද ඇහෙනවද ඇහුණාද එහෙනම් එච්චර හරි දැන් විනාඩි 20කට ළඟයි තව විනාඩියයි තියෙන්නේ තව විනාඩි 20ට තව විනාඩිය තියෙන්නේ මේ දැන් 19 මේ බලන්න හරියට විනාඩිය තව විනාඩිය තියෙන්නේ ඇහෙනවද තව විනාඩි යයි 20ට එහෙනම් එච්චර මේකේ පොඩි තව ගැජමැටික් කැලක් තියෙනවා හරියද මේ මේකේ කටහඬ වෙනස් කරලා කතා කරන්න පුළුවන් ඇහෙනවද ඇහුණාද අයිටම් තව එහෙන කොටක් තියෙන හැද ඇහුණාද කොහොමද අයිටම් එක තව එකක් තියෙනවා ඒ ඇහෙනවද කොහොමද බාන්නේ හරි තව ටිකයි කඩපංගොය 20 හරි තව විනාඩි කීයක් තියෙන්නේ 25යි විස්සාරික 25 කියන්නේ මොන්න දැන් විනාඩි 20ක් ගිහින් තියෙන්නේ තව විනාඩි 25යි තියෙන්නේ මොන්න පිස්සු ඔයාලා මොනවද කියන්නේ මට මොකුත් කියන්න දෙයක් නැහැ මුන් දෙන්න නම් මාර කම්මැලි ඔයාලා මොකද කියන්නේ දිනනවද ඔව් ෂුවර්ද ඔව් ෂුවර්ද ඔයා මොකද කියන්නේ ඔයා දහදා ගන්නවද නැද්ද හදහනම් ගන්න වෙන්නේ නැහැ මොකද මට වෙලාව මදි ෂුවර්ද පුදාගන්නකෝ ෂුවර් කරන්න ගහනවා මේ මයික් එක ඔබලම කටේ ඈ ඔබන්ට ඔයාලා මොනවද කියන්නේ මොනවද කියන්නේ ඔයාලා මේ අපේ වැඩේ පිටිපස්සෙන් බලන් ඉන්න එක්කන ඔයා තමයි අධ්‍යක්ෂක මොනවද කියන්නේ මේ ඉන්නේ අපේ අධ්‍යක්ෂක නේද ආයේ කන්න මොනවද කියන්නේ අධ්‍යක්ෂක ලැජ්ජායි මොකුත් නෑ කතා කරන්නේ මයික් එකට මේ අවස්ථාවේදී දැන් අලවන්න ආදිත්‍යගේ ටීම් එක හදලා ඉවර කරලා තියෙනවා අලවන්න තමයි තියෙන්නේ රුසිරු ඉවරද ඒක ගම්මත් රුසිරු ඉවරයි ආන් අධ්‍යක්ෂක එතකොට සරුංගලේ හදලා ඉවරයි විනාඩි 21කින් දෙකට දෙන්නවා සරුංගලේ හදලා ඉවරයි එහෙනම් අලවන්න පටන් ගන්න තමයි යානේ රුසිරු තාම හදලා ඉවර කරලා නැහැ මේ අවස්ථාවේදී ආදිත්‍ය පළමු ස්ථානයේ ඉන්නේ 10කින් වැඩි කරන්න වැඩි කරන්න අයියෝ උඹ කියන විදිහට විනාඩි 10කින් වැඩි ගන්න මොකද බඩුත් නෑ නේද අයියෝ ඔක්කොම බල දීලා තියෙන්නේ මොකද මේ පැත්තේ ඔක්කොම රෙකෝඩ් වෙනවා ඉතින් දන්නවනේ දෙනම හදලා ඉවරයිනේ අම්මට තිරි ආදිත්‍ය අලවන්නත් හදනවා මාරම ස්පීඩ් නේ අnder මල කුම්මල ලබ නේ මන් දන්නේ මට බකලා හම්බෙලා කියවනවා දාගෙන මේ කරා හදලා ගහපියද හරි විනාඩි 25 හරියටම ගිහින් තියෙන දැන් නම් තිබ්බනේ අලවන්න තමයි තියෙන්නේ ඒකත් හරි ගිරිවෙට් එක අනුංගෝ දෙක ඔක්කොම හොයාගත්ත ගෙදරි අම්මෝ මුන්ට තෝනේ කාට ඕනේ කර ටික ඔක්කොම කියන්නේ නේ අම්මෝ මේ බරු ටික පත්තු කරනවෝ හ්ම් දේ මට පත්තු කරු කොබි ගිනි ගයි ඈ උදේ ලේ ඉතින් කරන්න බෑ මෙයාලට දැන් විනාඩි 30යි දැන් 30යි වෙලාව තව විනාඩි 15ක් තියෙනවා තව විනාඩි 8යි තියෙන්නේ තව විනාඩි 8යි තියෙන්නේ දෙන්නට තව විනාඩි 8යි තියෙන්නේ
කපන්න දෙන්නද? සඳරු රාලි කපනවා. ada yang ini deh, patu kan lebih pak. අද පරදින කියලා මොකද වෙන්නේ? Bitter. Iwarai. අම්මට ආදිත්‍ය ඉවර කරා. තව විනාඩි 5යි. Koi noodle. තව විනාඩි 5යි තියෙන්නේ. Noodle. මිනි කැප්ෂන් ගේ අකුරු ටික අරලා ලිහිටියනම් හරි. ඊට පස්සේ නූල කපස්සේ දාගන්න පුළුවන්. තව විනාඩි 5යි තියෙන්නේ. Aditya. ආ. හරි guys දැන් වෙලාව ඉවර වෙන්න හදන්නේ 9යි 8යි 7යි 6යි 5යි 4යි 3යි 2යි අද ඉවරයි නතර කරන්න ඉන්න ඔහම නතර කරන්න මුත් කරන්න බෑ නතර කරන්න හරි නතර කරන්න ඔයා මොකද කපල ඉවරද Nah. වෙලාව ඉවරයි Bra. බ්‍රා තමයි Ayo dan bitter. අපි බලමු කවුද දිනන්නේ කියලා Aditya. වැඩිපුර මොනවද කරලා තියෙන්නේ කියලා බලමු ඉතින් අපි වපල් එක හදාගෙන ඉන්න හරි බලමු දැන් කවුද දිනන්නේ ඉන්නේ කියලා කො පෙන සයා Mage kan පොඩ්ඩක් කවුරු ගියා ඉඳ කන ගැටුවද මෙයා තාම සේරුව දාලත් නැහැ මෙයා නම් සේරුව දාලා තියෙන්නේ එතකොට දිනන්නේ ආදිත්‍ය හරි අපි තව ඔයාලට විනාඩි 5ක් දෙනවා මිනි කැප්ෂන් ගේ අකුරු ටිකයි පෝස්ටර් එකයි ඒ ටික ඔක්කොම සරුංගලට අලවලා මේව කරන්න. ඒ අතුරට ඔයා ඔයාලට ටික වැඩ ටික කරලා ඉවර කරත් ඒ වෙලාවේ ඉක්මනට ඉවර කරත් ඔයාලට දිනුම දෙන්න පුළුවන්. විනාඩි 10ක් දෙනවා. විනාඩි 5ක් දෙන්නේ. වැඩිපුර විනාඩි 10ක් දෙන්න බෑ. හරිද? එහෙනම් අපි ස්ටාර්ට් කරනවා පොඩක් ඉන්න. විනාඩි 5 ස්ටාර්ට් කරාට පස්සේ ඔයාලා පටන් ගන්න. ඔයාලට මිනි කැප්ෂන් ගේ අකුරු ටික අලවන්න තමයි තියෙන්නේ. දැන් මුන්ට උඩ බලා තමයි ඉන්න වෙනවා. දැන් නයි වැස්ස පායේ වගේ ඉක්මනට අන්න අපි වීඩියෝ එකක් කරන්න ගියොත් එන හුරා පාන්න. එන හුරා ගැහුවාගේ වහින. ගන්නටම දෙයක් නැහැ. කට ගහන්නද? ඕන්නේ. හරි දැන් එකයි තව දැන් ගයිස් විනාඩි 2යි. තව
තව විනාඩි 3ක් තියෙනවා. හරිද? ඇලවිල්ලක් තමයි තියෙන්නේ. එඹ බලන්නේ. ඇයි බලන්න බැයිද? අකුරු ඕ විනාඩි 3ක් ගිහින් ඉවරයි. ඉක්මනට තව විනාඩි 3ක් ගිහින් ඉවරයි. මේ තව විනාඩි 2යි. ඕදි මේ දවස්වල මිනිකේෂන් 250ක් නගයිනේ. තව විනාඩිය තියෙන්නේ. විනාඩිය තියෙන්නේ ආදිත්‍ය විනාඩිය තියෙන්නේ. ඉක්මනට. හරි අපි මෙයාලා හදට ගාලා පස්සේ හම්බෙන්න වෙලා ඉවර වෙන නගයි 10යි 9යි 8යි 7යි 6යි 5යි 4යි 3යි 1යි ඉවරයි. ආයි මුල් ගන්න බෑ. යකෝ 500 කියනනේ 9යි 50. මුලින් මේනේ 9. කොයි හරි දෙන්නගේ සම්කල් දික් කරන්න. ගන්න ඇවිලා. කොර රැලි කො කාගේ මුකුත් අඩු නෑනේ. නෑ නෑ. හේරුවක් තියෙනවා. රැලි අම්මට සිරි දෙන්නම එක ගන්නට වගේ අලවල තියෙනවා. දෙන්නම එක වගේ. ටිකේ පිළිවෙල බලනවා. එක සැරේ. ඔයි. මගේ මේ ඔප්ෂන් අපි දැන් කාටද දෙන්නේ? ටැග්. කොහොමද ගන්න? දෙන්නට 5000 දෙන්න. දෙන්නට බෙදලා දුන්නට? මට නම් 2500 දෙනවා. 15 minutes later. අපි ජයග්‍රහණය දෙනවා. මට අපි ජයග්‍රහණය දෙනවා. ආදිත්‍යයට. අංග තරගෙ දිනපු ආදිත්‍යයට තියාගෙන ඉන්න මට තමයි හදන්නේ. මේ පැත්තට එන්න. එයා හදුවේ මිනි කැප්ෂන් ගේ මේක. එතකොට එයා දිනන තියනවා. මෙයා රට වැඩි හදාගත්ත තියාගෙන ඉඳලා පිළිනවනවා. ඔයා මොකද ලින්ක් කරන්නේ හිතයි? අරයට 5000 දෙන්න. හදුවේ? ඔයාලා මොකද කියන්නේ? උදව් කරලා නෑ වාසි නේද? වාසියයි. හරි. අපි එනම් මේක යවනකොට සෙට් වෙමු. The next day. ඔච්චර දුර යන්න එපයි නේ. දැන් තියෙනවා. මුලන් දිනවා එල්ල හොටන් එන්න ඔයා යන්න එපයි. පාරවල් යන්න ගියාම එපා වෙන්න. A few moments later. මුලන් නෑ වගේ අප්පා. තියෙයිද නැහැ මුලන්. මුලන් නෑ වගේ ටිකක් ලාවට වගේ. තිබ්බොත් හොඳයි. තිබ්බොත් හොඳයි. ඉතින් දිගට බණ්ඩේ නහනේ දෙන්න. එලාවගේ බණ්ඩේ නෑ. තියෙන බය වෙන දැන් නැහැ මුලන් තියෙනවා. ඒ බණ්ඩේ නෑ. බණ්ඩේකට යන්නේ. බණ්ඩේකට යන්නේ මෙතෙන් එන්න මෙතෙන් එන්න. ඔයා මුලන් තියෙනවා. මිනි කැප්ෂන් යවන්න යන්නේ. අපි නෑනේ උඩට. අන්න යන්න යන්නේ. ජයග්‍රහණයම තමයි යවන්න හදන්නේ. ආ පැත්තට යනවා විතර දුර ගන්න. දැල්ලක් කරුවා. ඔක දියන් උඩට. දන්නේ නෑ.
නෑ දියවල කොහමද? ජයග්‍රහණය නේ. අනිත් බා ගිලා. කොයි පැත්තට උලන් දෙන්නේ? මේ ගම්මත නියද? පොත්ත. උලන් නෑ. ඒ වරන් ගන්න. ඇයි? අලේ වටෙන්න බෑ. මම බයයි. මං ඔයාලට නෑ. නූල් දෙන්න. එනම කේසයක් ගන්න යන්නේ හුලන්නේ නැහැ පොඩ්ඩක්වත් රෙද්ද එපා වෙනවා. අනේද කියන්නේ. ආයෙ පාරක් මේව කරන්න වෙනවා. ආයෙ පාරක් යන්න. අර හෙට හුලන්නේ නැහැ අපි දැන් අර එහා පැත්තේ වණ්ඩි කියලා යන්න හදන්නේ. එතන එක පොඩ්ඩක්වත් හුලන්නේ නැහැ ඉතින්. මොල් වතන කියලා යවනකොට සෙට් වෙයි. එකක් නෑ. ඒකට මේ අරන් දිව්වනම් හරියයි. පොඩ්ඩක්. minutes later. ඕම් බලන්න යාළුවනේ අපේ සරුංගලේ. මේ ඉන්නේ අපේ දිනුගල දැක් ගහන්නේ සරුංගලේ යවන ගමන් ඉන්නේ. අරයට උලන් තිබ්බේ නැහැ පොඩ්ඩක්වත්. මිනි කැප්ෂන් උඩ ඉන්නේ. එනම කට්ටක් කාලේ යවා ගත්තා. පොල් ගහට බහිද්ද නැහැ. අපි ඊයේ විතර මොන එක වල යවුවා. ඒක අතන අර හරින් බානවා. අපි ඉස්සෙල්ලා ගියව්වේ. ඊයේ ඇවල ගැට ගහලා මම ඔයාලට එකෙන් වීඩියෝ ක්ලිප් එකක් දාන්න. ඊයේ ඇවල ගැට ගහලා ආවේ. දැන් ඒක කොහොමද කඩන් ආවිල්ලා. ඊයේ රෑ වැස්සත් එක්ක ඊට පස්සේ මේ වැස්සට පස්සේ තාම මේක හෙන තිබුණේ උඩට බෑවා. හරිද? අපි හිතුවා මේක බෑවා කියලා. ඊට පස්සේ යමල යාළුවෝ කොල්ල දීලා කිව්වා මේ සරුංගල යා උඩට ආවා කියලා. දැන් තමයි අර යන්නේ. ඔයාලට පේයිද දන්නේ. ඉන්න බලන්න පේනවද බලන්න බලන්න. මේ සරුංගලේ. මෙන්න මේක හරිද? ආන් අර අතර අන්න අර හරිය තිබ්බ සරුංගලේ. හරිද? ගලට මම ඔයාලට වීඩියෝ ක්ලිප් ටිකක් දාන්න. අයියා පල්ලෙහාට ගියා අත්තාරක් වාට ඔව් එපා ඔය කොහොම අරුවි අරක ඒ වන්න කඩලා ඉතන්න යන්නේ නැති වෙච්ච. ඒ ඔහම අතාරම දානවා අයියා. හිර වුණාද? අතන හිර වුණා. ඕක පොල්ලක් ගහනවා. ඒ පොල්ලක් ගහමු නූලට. නූල් කැලක් ගනිමු මේකත් අදලා ගන්න.
ඉතින් අපි ඒක කඩන් යවන්නම් කියලා ගියේ හරියද? නූල කඩපු ගාම මේ නූල කඩන කලින් අපි ලිය දිගේ යවන්නම් කියලා ගියේ ලිය පිටින් ලිය කියලා ගහේ ඉර වුණා. ඊට පස්සේ තමයි ඔක ඔතන හිර වෙලා තියනවා දැන් යන්නේ. මම වල වීඩියෝ ක්ලිප් ටිකක් දාන්න අපි මිනි කැප්චර් කරුම් ගලි. කොහොමද සඳුර අතරේ බලන්න පොඩ්ඩක්. මම නූල ගෙලින් බලුවොත් හැබැයි එන්නේ මෙන්න මේ පැත්තට. හරිද? අපි යන්කෝ බලන්න හරි පැත්තට. දැන් බලන්න ලිය කොතන බලන්න ලොකු ඉවතක් වෙන්න කියලා මිනි කැප්ෂන් අපි ගත්තේ 2 hours later. හරි අපි දැන් ගෙදර යන්නේ හරුංගල ඔක්කොම යවලා බෑ බාගත්ත හරුංගලේ බලන්න මගේ සරුංගලේ තිබ්බනම් මෙහෙම ඔව් ඔව් එහෙමම තියලා හරුංගලේ